ඒ මදුව තාම ආවේ නෑ නේද බං? ඌ වෙලාවට කලාවට එන ගානේ ඌ වෙලාවට එයි. අම්මට සිරි මොකද වෙන්නේ කැරියෝ? දුවයියා කවද්ද නිවාඩු ආවේ? ඊයේ මල්ලි ආවේ. තව සතියකින් විතර ආපහු යනවා. තව මාස 3කින් එක්සෑම් නේ මදු. එක්සෑම් නම් මොනවද ජානු? කොහෙද නංගි උඩ බලා යන්නේ? අනේ ඵලයන් අය යන්න. අනේ ජානු යන්න. මට පිස්සුද කොහොමද? අඩෝ ඒක නම් උඹට කැමති වගේ බං. මට ලව් සෙට් වෙන්නේ නෑ බං. බලපංකෝ ඒකි බටු වැටයක් තරම් උස නෑ වම්බටු ගෙඩියක් තරම් කට. මොකද බං කරන්නේ හවස් වෙලාවෙ ගෙවල් පැත්තට සෙට් එමුද? අඩියක්වත් ගහමුද? අදත් අනුන් සෙට් එක එනවා. උන් දිහා බලන්න නැතුව යන්කෝ. යා බං අරුන් දෙන්න අදත් එනවා. අඩෝ මේ මං අරගිත් එක්ක පොඩ්ඩක් කතා කරලා එන්නද? උඹේ කැමැත්ත ගිහින් try එකක් දාලා බලපන්. නංගි ඇයි අයියේ? මටවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? කියන්න අයියේ. නංගි මම මීට කලින් කවදාවත් කෙල්ලෙක්ට මෙහෙම කියලා නෑ. ඔයාව දැකපු දවස් ඉඳලම ඔයාට කැමැත්තක් තිබ්බා. මං තව සතියයි මෙහෙ ඉන්නේ. ඔයාට පුළුවන් නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ මාත් ගිහලා අරගිත් එක පොඩ්ඩක් කතා කරලා එන්න. රත්තරන් අපිත් තනිකඩේ තමයි ඈ. ඒ මොන සමයන්ද? වරෙන් ජානු යන්න. වැඩේ හරි වගේ ඈ. ජානු කොහෙද ඉන්නේ? මං ඇවිල්ලා ඉන්නේ. බලන්නක සුදු මැණිකේ අර දෙන්න ඉන්නේ ලස්සන. ඇයි අපි දෙන්නට එහෙම ඉන්න බැරි? ඵලයන් බයි යන්න. මගුලක් කතා කරන්න නැතුව. ඒ ෆෝන් එක පොඩ්ඩක් දීපන් කෝල් එකක් ගන්න.
බලන්නකො මදු මාධවය ජානුගේ ෆොටෝ වගේ ලීක් කරලානේ. හෙලෝ අයියේ ජානු නැති වෙලා මොකද්ද? හරි හරි වැඩේ හරි. උද මේක කරේ? හරි හරි මං ඇත්ත කියන්න. මන් නෙමෙයි මේ කිසි දෙයක් කරේ ඔවින්න අය තමයි මේ සේරම කරේ. ඔවින්ට කියපන් මං ඔබ හම්බෙන්න එනවා කියලා. දැන් ඵලයන්. නැගිටපන් පරයා. උඹ අයියෝ එහෙම කරේ? මමත් එක්ක ආදරේ කරා බං. ආදරේ කරා නම් ඔහොම කරනවද යකෝ? ඒකි මට ඒ ජානු මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා. මොකක්ද අයියේ? මම ඔයාට ආදරේ ජානු. ලැජ්ජ නැද්ද අයියේ? එයා වගේ යාළුවා නේද? යකෝ මං හින්දා කෙල්ලගේ ජීවිතේ විලාසුනේ. මම අයියගේ පස්සෙන් ගියේ. උඹ අයිය මෙහෙම කරේ? උඹට යන්න දෙන්න.